Hello STs, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා හැමෝම මම අලුත් vlog එකක් ගෙනකන් සතුටින් පරිස්සමින් නැති කියලා. අද මම vlog එකෙන් අරන් ආවේ මම exam එකට ready වෙච්ච විදිය ගැන වීඩියෝ එකක්. ඉතින් අපිට first day එකේ තිබ්බේ සිංහල. ඉතින් ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ සිංහල study කරන්න. ඔරලෝසුවත් ළඟට අරගෙන වෙලාව බලන්න ස්ටඩි කරනවා. දැන් මම කරන්න යන්නේ සිංහල පළවෙනි පාඩමේ අනුමාතෘකාවක් සාම්ප්‍රදායික යෙදුම් කියලා. ඉතින් guys අද 27 වෙනිදා මම සන්ඩේ තමයි පාඩම් කරන්න පටන් ගත්තේ. ඉතින් 27 වෙනිදා පාඩම් කරන්න ගත්තම ලේසි. අපිට එක දවසකට සබ්ජෙක්ට් 3ක් තියෙනවා. අපිට මන්ඩේ තියෙන්නේ සිංහල, මැත්ස්, ඊස්තටික් කියන විෂයන් 3. ඉතින් දැන් මම නැටුම් පාඩම් තමයි යන්නේ. ඉතින් ඊට කලින් ලන්ච් එක අරන් ඉන්න ඕනේ කියලා හිතුණා. ඉතින් guys දැන් අපි ලන්ච් එක ඉවර වෙලා නැටුම් පාඩම් කරන්න යනවා. ඇත්තටම කිව්වොත් අපිට නැටුම් පොඩ්ඩයි පාඩම් තිබ්බේ. ඉතින් මට අතිරේක නැටුම් පොතු තියෙනවා, ෂෝට් නෝට් එකකුත් තියෙනවා. එතකොට ඉස්කෝලේ බුක් එකක් තියෙනවා. මම ඉතින් ඔය තුනම පාඩම් කරා. මම මුලින්ම ෂෝට් නෝට් එක තමයි පාඩම් කරන්න යන්නේ. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ ආදි vlogs YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කලින් වීඩියෝස් වලට like කරලා comment කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැනටමත් ගොඩක් අය exam පටන් අරගෙන. ඉතින් අපිට නම් exam දැන් ඉවරයි. vlog එක පරක්කුනේ. ඉතින් දන්නවනේ exam මාසේ vlog එකක් ගේන කියලා හිතන්නවත් බෑ. ඉතින් අපිට සතියක් වගේ තමයි exam තිබ්බේ. ඉතින් guys මේ හරිය තියෙන view එක හරි ලස්සනයි. ඉතින් මම ඔයාලත් එක්ක ඒ ටික තමයි බෙදාගත්තේ. ඉතින් දැන් හැන්ද වෙලා ඒක නෙවෙයි. ඇත්තටම කිව්වොත් එක්ක මම පාඩම් කරන හැමදේම බෙදා ගන්න නෑ. එහෙම වුණොත් vlog එක තවත් ටික වෙනවනේ. ඉතින් ඒක නිසා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ගන්නවා. අනික පාඩම් කරනසේ වීඩියෝ ක්ලිප් ගන්න අමාරුයි. ඊට පස්සේ මම චූටි කෑමක් කෑවා. ඉතින් ඒකත් කාලා අපි ඊළඟ සබ්ජෙක්ට් එක බලන්න යමු. guys මට ඊළඟට තියෙන්නේ බුද්දිසම්. ඔය මම බුද්දිසම් ස්ටඩි කරන්නේ 28 වෙනිදා. يعني 29 ඉඳලා තියෙන සබ්ජෙක්ට් මම 28 පයි ස්ටඩි කරන්න. අන්න ඒ ටික තමයි ඔය ස්ටඩි කරනවා ඔයාලට පෙන්නන්නේ. ඉතින් බුද්දිසම් නම් අපිට lessons 5ක් වගේ තමයි බලා ගන්න කිව්වේ. ඉතින් ඒ ටිකත් බලාගමු අපි ඉක්මනටම.
ශබ්ද නගා කියවන්න. ඉතින් එතකොට ඔයාලට හොඳට මතක හිටිනවා ඔයා කියවන තැන මේ වගේ පැන්සලක් අරගෙන එතෙන්ට ඒ වචනෙට පැන්සලේ තුඩ තිය පාඩම් කරන්න. එතකොට ඒ දේවල් හොඳට අවධාරණය වෙනවා. ඔයාට විශේෂ කරුණක් තියෙනවා නම් ඒක හයිලයිටර් එක අරගෙන මාක් කරන්න. ඉතින් ඒ විදිහට තමයි මම නම් පාඩම් කරන්නේ. ඔයාලා පාඩම් කරන එක විදිහ තියෙනවා. තමන්ට ඒ විදිහට තමන් පාඩම් කරන්නේ කියන්නේ තමන්ට මතක හිටින විදිහට. ඉතින් guys මම ගොඩක් දුරට ෂෝට් නෝට් ගන්නවා අඩුයි. මම ෂෝට් නෝට් කලින් ගන්නවා. ෂෝට් නෝට් ගන්න විෂයනුත් තියෙනවා. හැබැයි මම නිතරම ෂෝට් නෝට් නම් ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙන්නේ මට පාඩම් කරන්නේ සිවික්. ඉතින් මම සිවික් පාඩම් කරන්නේ වෙන වීඩියෝ ක්ලිප් එකක් ගන්නවට අමතකුණා ඇත්තටම කිව්වොත්. ඊළඟට ජෝග්‍රෆි ඇත්තටම කිව්වොත් ඔය අවසාන දවසේ ස්ටඩි කරපුවා මතක විදියට. හරියට මතක නැහැ. ඒ කියන්නේ 29 වෙනිදා 30 වෙනිදාට තියෙන ඒවා තමයි ඔය ස්ටඩි කරේ. හරි දැන් Google app ස්ටඩි කරමු. ඉතින් guys ඔයාලට vlog එක බලන් ඉද්දි බෝරින් හිතෙන නිසා තමයි ඊට මම ස්පීඩ් කරලා තියෙන්නේ. ඒකයි ඔය විදියට පැන්සල යනවා විතරක් පේන්නේ. නැත්නම් ඕක ස්ලෝ මෝෂන් බලන්න ගියාම ගොඩක් බෝරින්. හරි ඊළඟට ඔය තාමත් පාඩම් ගන්නවා. පේනවනේ. දැන් වෙලාව 6යි. රෑ වෙලා පේනවනේ දන්න තුව වෙලාවත් යනවා. ඉතින් අද කවද්ද? අද 29. අද තමයි පාඩම් කරපුවා ලියන්න තියෙන. ඉතින් මම දැන් උදේ වෙලා තියෙන්නේ. මම රෑ ගත්තොන් පස්සේ වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ. දැන් මම ස්කූල් යන ලෑස්ති වුණා. හරි ඔය පෙන්නන්නේ මම වෙලාව. උදේත් මම පාඩම් කරන්න ගත්තා. ඒ තමයි ගණන්. ඉතින් මම ගණන් පාඩම් කරන්න ගත්ත උදේ පොඩ්ඩක් ආයිමත් ගන්න ඔය වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අදට vlog එක නවත්තනවා. තවත් ලස්සන vlog එකක් පරිස්සමෙන් ඉන්න. Please waiting for the vlog. Thank you for watching all of you. Bye.